දවසක් ඒවා යාළුවනේ සීලම දෙනාට අද සාර ටීවී ඔයාලා එක් කරන් ආවේ සුවිශේෂී තැනකට. ඒ තමයි හෙල්මලු ක්‍රමයේ කුඹුරකට. අපි බලමු මේ කුඹුරේ සුවිශේෂීත්වය. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ වගේ කුඹුරක් මේ නඩත්තු කරන ලොකු ශ්‍රමයක් දරන්න ඕන. ඒකට හේතුව තමයි යාළුවනේ මේකට පෝවිල් යොදන්න බෑ. රෝද හතරේ ට්‍රැක්ටර් යොදන්න බෑ. ඒකට හේතුව තමයි මේ කුඩා ලියදි. එතකොට යාළුවනේ මේ කුඩා ලියදි සකස් කරන්න ශ්‍රමය තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ භූවිෂමතාවය අනුව මේ වගේ ලියදි හදලා තියෙන්නේ කඳුකර ප්‍රදේශවලට. ඔයාලා දන්නවා හෙල් මලු ක්‍රමය කිව්වහම හෙලක් කියන්නේ කන්දක්. මලුවක් කිව්වහම අපිට මතක් වෙනවා එක්ක උඩ මලුව, වැලි මලුව, ඒ වගේ තැනිතලා ආශ්‍රිත කලාපයක් තමයි අපිට සිහි වෙන්නේ. ඒ වගේ කන්දක තැනිතලාවට හදපු ප්‍රදේශයක් තමයි මේ මලුව කියලා උපකල්පනය කරන්නේ. ඒ අනුව කන්දක හෙල් මලුවක් හදලා ඒ ආකාරයට මේ ගොයන් අස්වද්දන ක්‍රමය තමයි හෙල් මලු ක්‍රමය කියලා කියන්නේ. ඒ වගේම යාළුවනේ ඔයාලට පේනවා මේ ගොයම දැනට තියෙන්නේ බණ්ඩි අවධිය. ඒ කියන්නේ පඳුරු ගහන අවධිය තමයි තියෙන්නේ. විවිධ අවධි තියෙනවා මේ කිරට නමන අවධිය, පැහෙන අවධිය, ඒ වගේ පැල ගොයමේ අවධිය, ඒ වගේ අවධි තියෙනවා කුඹුරකට. ඔයාලට පේනවා යාළුවනේ මේකේ ජලය සපයා ගැනීමේදී ඉතා සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ උඩ ලියද්දේ සිට පහළ ලියද්දට තමයි ජලය වැටෙන්නේ. මේ ඔයාලට පේනවා උඩ ලියද්ද විරිලා යට ලියද්දට තමයි වැටෙන්නේ ඊළඟට. ඊළඟට ඒ ලියද්දේ සිට ඊට පහළ ලියද්දට තමයි ක්‍රමානුකූලව ජලය සපයගෙන යන්නේ. අපි පොඩ්ඩක් බලමු ලියද්දෙන් ලියද්දට. ඊළඟ කොටස තමයි යාළුවනේ මේ කොටස. ඔය ලියද්දෙන් වැටෙන්නේ ක්‍රමානුකූලව ජලය මේ පහත් ලියද්දට. ඇත්තටම හීතල වතුර. මේක ඊළඟ පහළ ලියද්දට වැටලා ඊළඟ පහළ ලියද්දට තමයි වතුර ගෙනියන්නේ. මේ ඉන්නේ යාළුවනේ අපි පහළම ලියද්දේ අර කොටසින් කොටස් කීපයක් පහු කරගෙන පහළටම ආවා. මෙතන තියෙනවා ටිකක් විශාල ලියද්දක්. ඒක නම් ටිකක් පහළට විහිදිලා තියෙනවා. පහළම ශේෂ්ත්‍රය මේක. මේක යාළුවනේ කුඹුර සකස් කර ගැනීමේදී අඟල් 6ක් වගේ තමයි යටට පස් කඩන්නේ. ඊට වඩා අඟල් 9ක් 10ක් වගේ ගියොත් මේකේ මැටි කිරිමැටි ඇවිස්සලා කුඹුරට දිලීර හට ගන්න ඉඩ තියෙනවා. ඒකින්ද අඟල් 6ක් වගේ තමයි ගොවියෝ පොළොව යටට කඩලා බීජ වපුරන්නේ. ලොකු ක්‍රියාවලියක්. ඉතින් මේ උඩටම තියෙනවා පොඩි ලියදි 20කට වැඩි ආසන ප්‍රමාණයක්. ගොඩක් ලස්සනයි, ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අපි බලමු කොටසින් කොටස ශේෂ්ත්‍රය සකස් කරගත්ත විදිය. මේක තව මාස 3මාරක් 4ක් විතර යනවා පැහෙන්න. මේ කුඹුර පැහිලා මේක යාළුවනේ දැනට තියෙන තාක්ෂණයත් එක්ක මේකට සුනාමි යන්ත්‍රය යොදන්න බෑ. ඒකට කියන්නේ සුනාමි යන්ත්‍ර කියලා. ඒ මැෂින් එකෙන් බීජ ඒ යන්ත්‍රයටම යනවා. නමුත් මේක දෑකැත්ත භාවිතා කරලා තමයි එදා හෙළදිව යෝ වගේ ගොයියෝ පෞරාණික ක්‍රම යොදාගෙන තමයි මේක අස්වැන්න නෙලා ගන්නේ. ඒකත් මේ කුඹුරු වලට තියෙන ලොකු අවාසියක්. ඒ වගේම මම මුලින් කිව්වා මේකට අර පෝවිල් යොදන්නත් බෑ කියලා. ඒකත් ලොකු අවාසියක් වෙනවා. මොකද පොඩි ට්‍රැක්ටරයකින් සහ උදැල්ලෙන් තමා ගොඩක් මහන්සියලා මේ ලියදි සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි යාළුවනේ මේ ඔයාලට පේනවා ගොඩක් ලියදි වෙන් කරන්න, කොටස් වෙන් කරන්න නියරවල් යොදලා තියෙනවා. මේ නියරවල් වලට මඩ තියලා ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන. මේ ජලය සමසේ තියාගන්න. ඒ කියන්නේ මේ සෑම ගොයන් ගහකටම වතුර එක හා සමානව ඕන ලියදි වලට ගොයන් ලස්සන ඒ කියන්නේ ලියදි ජලය පුරව ගන්න ඕනේ. එතකොට තමයි වල් නාශක යොදන්න නැතුව වල් මරා ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා මේකට. තව යාළුවනේ මේකට අවාසි වගේම වාසිත් තියෙනවා. මේ වගේ කොටස් තිබුණාම ගොයන් ශාකයට ගොඩක් හිරු එළිය අවශ්‍යයි. එතකොට මේ ලියදි වලට කොටස් වශයෙන් තියෙන හින්දා මනා හිරු එළියක් ලැබෙනවා. ඒ වගේම යාළුවනේ දිලීරයක් අටගත්තොත් මේ එක ශේෂ්ත්‍රයකින් තවත් ශේෂ්ත්‍රයකට ඒ එක ශේෂ්ත්‍රයකින් අයින් කරගන්න පුළුවන් දිලීර ටික. එතකොට අනිත් කොටස උස්ව තියෙන හින්දා ඒකට දිලීර පැතිරීම වැළැක්වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේකේ කොටසින් කොටස තියෙන හින්දා
මේකට මනාව ජලය පුරව ගන්න පුළුවන්. ඒ ගොයන් භෝගයට ඕන අධික ජල ප්‍රමාණයක්. එතකොට මේක කොටසකට කොටස් වශයෙන් තියෙන හින්දා ජලය පිරීලා පවතිනවා. ජලය පුරව ගත්තට පස්සේ ගොයන් වලට පිරීලා තියෙද්දි වල් බිහි වෙන්නේ නැහැ. ගොයන් කරල ගොයන් කොළය තියෙන්නේ උඩ. එතකොට මේ බැද්ද ජලයට යට වුණාම බැද්ද මැරිලා යනවා. ඒක තවත් වාසියක් වෙනවා. ඊට අමතරව මේකේ කොටස් වශයෙන් තියෙන හින්දා ගොයන් වෙනුවට අපිට එළවලු හරි පළතුරු හරි මම දැකලා තියෙනවා වෙනත් හෙල්මලු ක්‍රමේ ලියදිවල වෙනත් ශේෂ්ත්‍රයක යොදා ගන්නවා. ඒක කුඹුරක් භාවිතා කරලා එළවලු ආහාරයට ගැනීමට ගොවියෝ කොටසක් භාවිතා කරනවා. ඒ වගේ වාසිත් මෙන්ම අවාසිත් තියෙනවා යාළුවනේ මේ හෙල්මලු ක්‍රමයේදී. අපි පොඩ්ඩක් බලමු බොඩි වීඩියෝ එකකින් කොහොමද තේන්නේ කියලා වලට. ඔයාලා ගොඩක් දේවල් යාළුවනේ ඉගෙන ගත්තා. ලංකාවේ තමයි ප්‍රධාන ආහාරය. තවත් රටවල් තියෙනවා ප්‍රධාන ආහාරයට ගන්න බත. ඇත්තටම මේ වගේ මහන්සියක් දරලා ගොවියෝ වැඩ කරනවා කියන්නේ අපේ ශ්‍රී ලංකාවට තමයි මේකෙන් ඇත්තටම ආර්ථික වාසියක් ලැබෙන්නේ. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.